මගේ අම්මා CGR එකේ වැඩ කරද්දී රුපියල් 3යි බස් එකට. එතන ඉඳලා අපි එතකොට කුලියට හිටියේ ආනන්ද පිටිපස්සේ මරික්කාඩ් ප්ලේස් කියලා පොඩි පාරක් තියෙන ළඟ ගෙවල් තියෙන තැනක රුපියල් 2000 පුංචි ගයක් කුලියට අරගෙන අම්මා මාව අරන් ආවේ. එතකොට අම්මා රුපියල් 3 අතේ තියාගෙන ඒ බස් වලට 6ම පයින් ඇවිල්ලා ඒ 3 කැටේට දානවා. එහෙම දාලා තමයි ෆීස් ගෙව්වේ. එක දවසක්වත් ෆීස් ගෙවලා නැතුව එකඳු ගුරුවරයෙක්ගෙන්වත් ෆ්‍රී කාඩ් එකකට ඉගෙනගෙන නැහැ. එතකොට අම්මා මට කිව්වේ කාරණා දෙකයි. ඉගෙන ගන්න එක කවදාවත් නවත්තන්න එපා. දෙවෙනි එක රස්සාවක් කරන එක කවුරු කිව්වත් නවත්තන්න එපා. ඒ දෙකම තියාගන්න ජීවිතේ කවදා කොහොම හිටියත් ඔය දෙක දිගටම කරගෙන යන්න. ඔයාට ඒකේ තියෙන හයිය කවදා හරි දැනේ. ජීවිතේ බිඳුවටම වැටිලා තියෙනවා. මම හිතනවා පැදුරෙන් තව වැටෙන්න තැනක් නැහැ. ඉතින් මම මගේ ළමයි දෙන්න හදන්නේ එහෙමම තමයි. ගෑණියෙක් වීම නිසාම මේ කතා කරන වෙලාවේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම හිතනවා නීතිඥවරියක් වීම ඇතුළේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. හැබැයි නීතිඥවරියක් කියන කෙනාට මහා අසීමිත සිවිල් බලයක් ලැබෙනවා. ඒකට මම මාර කැමතියි. මොකද යම් තැනකට ගියහම දැන් මගේ හස්බන්ඩ් කියන මගේ වයිෆ් අහවල් උසාවියේ ලෝයර් කියලා කියද්දී හස්බන්ඩ් ඒක කියද්දී එන ඇම්ම සල්ලි